Hello. Hello. Permanent. Single passenger. Video बोलत ආයුබෝවන් අද අපේ ඕපන් ඩේ එකත් එක්ක සම්බන්ධ වෙන සියලුම දෙමව්පියන්ට සහ සියලුම දරුවන්ට අපි තව ස්වල්ප වෙලාවකින් අපේ ටීචර්ස්ලා සූදානමින් ඉන්නවා අපේ ඕපන් ඩේ එක පටන් ගන්න අපේ ටීචර්ස් ලගේ ඩෙමෝ සෙෂන් එක කරන්න කලින් මම ඊටාම කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් අපේ ස්කූල් එකේ මේ අපේ සම්බන්ධ වෙන පේරන්ට්ස්ට අපේ ස්කූල් එකේ අපි මොනවද උගන්වන්නේ අපි මොනවද කරන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් වුක් සිංහල ස්කූල් එකේ අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ලෝකයේ වටේම ඉන්න දරුවන්ට සිංහල භාෂාව උගන්වනවා අපි විශේෂයෙන්ම මේ පන්ති පවත්වන්නේ දැනට සිංහල භාෂාව එක්ක කතා කරන්න අමාරුම බබාලට එහෙම නැත්තම් දැනට සිංහල ගෙදරදි කතා කරන නමුත් අකුරු ලියන්න අපහසු බබාලට තමා අපි මේ පන්ති කරන්නේ මේ පන්ති සුදුසු නැහැ දැනටත් ඕගොල්ලෝ ලංකාවේ කොහේ හරි ඉස්කෝලේ යනවා නම් ඕගොල්ලෝ ව්‍යාකරණ ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ පන්ති ඔබට සුදුසු නැහැ මේ පන්ති අපි ගොඩක්ම ફોකස් කරන්නේ එකක් පිටරට ඉන්න දරුවන්ට ඒ වගේම ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට යන සිංහල කතා කරන්න අමාරු බබාලට තමා මේ කෝසස් අපි හදලා තියෙන්නේ. එතකොට අපි Zoom හරහා තමා මේ පන්ති පවත්වන්නේ. ඕගොල්ලන්ට වර්ක්ෂීට්ස් අපේ LMS එක හරහා හම්බ වෙනවා. ඒ වගේම අපේ e-library එකක් තියෙනවා පොත් 200කට වැඩිපුර තියෙන. ඒ e-library එකත් ඕගොල්ලන්ට access හම්බ වෙනවා. ඒ resources ඔක්කොමත් එක්ක තමයි අපි ඉගැන්වීම් කටයුතු කරන්නේ. අපි අපේ පන්ති වලට ලෝකෙ වටෙන්ම බබාලා එනවා. ජපානයෙන්, ඕස්ට්‍රේලියාවෙන්, UK වලින්, ඉටලි, UAE වගේ රටවල් ගණනාවකින් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙලා බබාලා ඉන්නවා. අපේ සියලුම ගුරුවරියන් පිටරට ඉන්න බබාලට උගන්වලා තියෙනවා. ඔයගලන්ට බලාගන්න පුළුවන් අපේ ටීචර්ස්ලා මේ ඉගැන්වීම් කටයුතු කරන විදිහ අද අපේ කරන ඩෙමෝ සෙෂන් එකේ. එතකොට අපේ කෝසස් දෙකක් තියෙනවා. ඒ කෝසස් දෙකේම අද අපි ඩෙමෝ සෙෂන්ස් දෙකක් කරනවා. සාමාන්‍යයෙන් අපේ පන්තියක් එක පන්තියක් පැයක කාලයක් අපි කරනවා සතියට. නමුත් අද අපි ඩෙමෝ ඩේ එකක් විතරක් නිසා අපි විනාඩි 20ක් 30ක් අතර කාලයක් තමා මේ එක කෝස් එකක් අපි ඔයගොල්ලන්ට ඩෙමෝ කරලා පෙන්නන්නේ. ඒකෙන් ඔයගොල්ලන්ට දල අදහසක් ගන්න අපි පන්තියේ කොහොමද ඉගෙනීම් කටයුතු කරන්න කියලා. එතකොට අපේ ප්‍රධානම කෝස් එක තමයි සිංහල මාස්ටරි කෝස් එක. මේකෙදි සිංහල වචන කතා කරන්න වගේම වචන ලියන්න අපි උගන්වනවා. එතකොට දැනට යම් කිසි විදිහක දැනුමක් සිංහල ගැන තියෙනවා නම් ඒ කියන්නේ ගෙදරදි සිංහලෙන් බබා කතා කරනවා නම් පේරන්ට්ස්ලත් එක්ක යම් කිසි සිංහල භාෂාව ගැන යම් කිසි හුරුවක් තියෙනවා නම් ඕගලන්ට පුළුවන් සිංහල මාස්ටරි කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේ සිංහල මාස්ටරි කෝස් එකේදී අපි අවුරුද්දක් ඇතුළත සරල සිංහල හෝඩිය අපි කවර් කරනවා. වචන ගලපලා කතා කරන්න අකුරු ලියන්න අපි මේ සිංහල මාස්ටරි කෝස් එකේදී
ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ වගේම අපේ විශේෂ තව පාඨමාලාවක් තියෙනවා ස්පෝකන් සිංහල කෝස් එකක්. මේක තියෙන්නේ සිංහල කතා කරන්න ගොඩක්ම අමාරු බබාලට. නමුත් ඉංග්ලිෂ් මීඩියම් වලින් දැනට ඉගෙන ගන්න බබාලට මේ ස්පෝකන් සිංහල කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ ඉගැන්වීම් කටයුතු කරන්නේ ඉංග්ලිෂ් වලින්. ඒ කියන්නේ ටීචර් බබාලත් එක්ක සාමාන්‍යයෙන් ඉංග්ලිෂ් වලින් තමා කතා කරන්නේ. එතකොට ඉංග්ලිෂ් වලින් උගන්වන ගමන් සිංහල වචන හඳුන්වලා දීම සහ ක්‍රමානුකූලව සිංහල වාක්‍ය කතා කරන්න කතාවල හිරු කිරීම තමා ස්පෝකන් සිංහල කෝස් එකේ අරමුණ. ඉතින් ඔයගලන්ට පුළුවන් පළවෙනියට ස්පෝකන් සිංහල කෝස් එකට සම්බන්ධ වෙලා ඊට පසුව අපේ සිංහල මාස්ටරි කෝස් එකට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න. එතකොට මේ ක්ලාසස් දෙකේම අද අපි ඩෙමෝ සෙෂන්ස් දෙකක් කරනවා. ටීචර් තරංගි විසින් පළවෙනියටම ඔයගලන්ට සිංහල මාස්ටරි කෝස් එකේ අකුරු උගන්වීම් කටයුතු අපි කොහොමද කරන්නේ කියන එක ගැන පොඩි හැඳින්වීමක් අද කරනවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ටීචර් තමාෂි. ටීචර් තමාෂි අද ස්පෝකන් සිංහල කෝස් එකේ ඩෙමෝ සෙෂන් එකක් අද කරනවා. අද මේ ඕපන් ඩේ එකෙන් පස්සේ ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් අපේ WhatsApp group එකේ share කරන Google form එක පුරවලා කලින් form එක නෙවෙයි අලුතෙන් අපි form එකක් share කරනවා. ඒක පුරවලා ඕගලන්ට පුළුවන් අපේ පන්ති එක්ක සම්බන්ධ වෙන්න. එතකොට අපේ මැනේජ්මන්ට් එකෙන් අපේ ටීම් එකෙන් ඕගලන්ට කතා කරලා ඕගලන්ගේ ක්ලාස් ටයිම්ස් කන්ෆර්ම් කරලා රෙජිස්ට්‍රේෂන්ස් වලට අදාළ උපදෙස් ඕගලන්ට ලබා දෙනවා. එහෙමනම් මම දැන් ආරාධනා කරනවා ටීචර් තරංගිට සිංහල මාස්ටරි කෝස් එකේ ඩෙමෝ සෙෂන් එක කරන්න. ඒ වගේම සියලුම පේරන්ට්ස්ට මම පොඩි ආරාධනාවක් කරනවා ඕගොල්ලන්ගේ බබාලගේ නමින් මේ Zoom එක රීනේම් කරලා මේ ටීචර්ත් එක්ක වීඩියෝ එක ඔන් කරලා බබාලත් එක්ක සම්බන්ධ වෙලා මේ ඩෙමෝ සෙෂන් එක කරගෙන යන්න. බොහොම ස්තුතියි. Thank you, Mr. Bhupati. Right. Hello, everybody. Hi. Can you please switch on your cameras? Right. Okay. Hi. Hi. How are you all? Huh? Good. Hondai. Good tamai. So, my name is Tarangi. I'm teacher Tarangi. Okay, mage nama Tarangi. ඉතින් ඔයාලා කොහොමද? කොහොමද? කවුද අපිට ලංකාවෙන් ජොයින් වෙන බබාලා? කවුද ලංකාවෙන් ජොයින් වෙන බබාලා ඉන්නවද අපිට අද? නේ. බබාලා ඉන්නවද? කවුද බලමු? All right, okay. We'll see who's that. What's your names, Pute? Ain, right? And Oneli. Yes. Is that correct? Ain. How to pronounce your name? I am Ain. Okay, fine. How old are you, Puta? 10. 12 years. 10. 10 years. Okay. What about Nanga? Oneli? Nangi or Akki? Nangi. Nanga. Nanga, how old are you? Nanga ki vayasu kiyada? 8 and a half. Talk louder. 8 and a half. 8 years. Okay, Pute. Right. Okay. Then, who is this? And what's your name, Dudu? The girl is joining with Samsung SM. What's your name, Patio? Huh? Himangi. Amanika, what's your name, Pute? Himangi. Himangi Lankavenda. Doha Qatar. Doha Qatar. Okay, Pute. Right. Cool. Who else? Rida.
රිදා කොහෙන්ද අපිට join වෙන්නේ? පුතේ? No, I can't hear your voice, පුතා. Maldives. Maldives. Wow, Maldives. Right. හරි. Then who is this? මේ අක්කි මල්ලි ඉන්නේ කවුද? Who is this Akki and Malla? Huh? What's your name, though? You sleepy? Huh? Shuridu. What's your name, Pute? Huh? Alara. Sorry? Alara. Olara. Hanara. Alara. Halara. Okay, right. Halara, how old are you, Puta? 6. පුතාගේ වයස කීයද? 6. 6 years. Okay, right. Then another one. Oh, who is this? Arib. Hi, Arib. Huh? Hi, how are you? Hi, you sleepy? Huh? Okay, Petio. Right. Let's start our class. Okay? එහෙනම් අපි අපේ class එක start කරමු. Are you ready? Huh? Are you ready to Yes. learn Sinhala? Huh? ලෑස්තිද සිංහල Yes. ඉගෙන ගන්න? Sinhala is very easy. Lazy. හරි lazy. සිංහල මට නම් හරි lazy. සිංහල කියන්නේ ගොඩාක් easy subject එකක්. අපි ගොඩක් ආසාවෙන් ඉගෙන ගමු පුතේ. හරිම lazy. හරිද මේ සිංහල අකුරු ලියන්න හරි lazy. Okay, right. මම ඔයාලට ඉස්සෙල්ලා share කරන්නම් මගේ class එකේ මම හිතනවා parents අත් අපිත් එක්ක මේ වෙලාවේ join වෙලා ඉන්නවා. මම ඔයාලට පෙන්වන්නම් අපේ class එකේ අපි කොහොමද worksheets එවන්නේ අපේ class එකේ කොහොමද අපි බබාලට කියලා දෙන්නේ කියලා. Okay? So normally අපි ඉංග්‍රීසි වලදී ගත්තොත් අපි අපේ ලංකාවේ නම් අපි බබාලට pre writing කියලා ලියලා තමයි අපි letter writing වලට start කරන්නේ. ඒ වගේ පුතේ අපේ සිංහල වලත් අපි ඉස්සලාම pre writing සිංහල pre writing සිංහල පෙරලිවීම කියලා session එකක් කරනවා. These are the worksheets. මේවා තමයි අපි ඉගෙන ගන්නේ පෙරලිවීම. එහෙම නැත්නම් pre writing වලදී. එතකොට මෙතනදී ඔයාලට පේනවා ඇති arrows තියෙනවා. මේ arrows starting වෙන්නේ අපි කොයි side එකේ ඉඳන්ද සමහර ඒවා top to bottom, right? Some arrows are starting bottom to top. Some are left to right, right to left, slant lines. අපි මේවට සිංහලෙන් කියන නම් ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා. right? එතකොට ඔයාලට අලුතෙන් ඒ අලුත් words වගේක් ඔයාලගේ vocabulary එකට එනවා. ඊළඟට මම start කරනවා මගේ first letter එක. අපේ මෙතන ලංකාවේ බබාලා කවුරුත් නැහැ. මම අද කතා කරපු විදිහට Rumana. Who is this Rumana? Can you please switch on your camera, darling? Huh, Rumana? I want to see you. Right, හරි. ඉතින් මේක අපේ ලංකාවේ නම් අපි schools වල ඉස්සල්ලාම මධ්‍ය අක්ෂර කියලා අපි ඒ විදිහට letters ඒ කියන්නේ group wise කරලා තමයි ඉගෙන ගන්න. නමුත් අපේ වූක් සිංහල ස්කූල් එකේ බබාලට grab කරගන්න easy විදිහට තමයි අපේ class එකේ අපි හදලා තියෙන්නේ. කියන්නේ මම ගොඩක් වෙලාට easy විදිහට තමයි කරන්නේ. Right. අපි එහෙනම් start කරමු අපේ lesson එක. Please listen to this song, right? පුංචි සින්දුවක් මේක. චුට්ටක් හොඳට අහගන්න. Listen to this. Very carefully listen, right? රතු පාටයි රස රම්බුටන් රසම රසයි රස රම්බුටන් රවුමට ඉඳගෙන රබන් ගහනවා කදෝ රබන් ගහනවා. right? එකම letter එකක් repeat වෙනවා වගේ ඇහෙනවද ඔයාට? repeat වෙනවා වගේ. රතු පාටයි රස රම්බුටන්. What letter is repeating? මොකද ර අකුර තමයි repeat වෙන්නේ. So our first letter is ර. අපේ ර අකුර තමයි පුතේ first letter එක විදිහට මම උගන්වන්නේ. ඇයි? අපි අර
free writing එකෙන් පස්සේ ඔයාලට easyම විදිහට ලියන්න පුළුවන් letter එකක් තමයි letter R කියන්නේ. හොඳයි. අපි බලමු letter R එකෙන් මොනවද තියෙන words. මේ words ඔක්කොම letter R එකෙන් තමයි start වෙන්නේ. මොනවද කියලා බලමු අපි. First word එක රබාන. Everybody say with me. රබාන. රබාන. Putih unmute and say with me. Okay. Rabana. Right. Second word. King. King අපි කියනවා රජතුමා. 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 Everybody say with me. රජතුමා. Yes. Very good. Good job. Okay. Right. අපි වීඩියෝ නේද? කොහොනේ? Right. The third one. මේ color එක. What is this color? මොකද්ද මේ color එක? දන්නවද ඔයගොල්ලෝ? රතු. Yeah, very good. Ratu pata. Red mean ratu. Ratu mean red. Pata mean color. Ratu pata. Ratu pata. Very good. And what is this fruit? Rambutan. Wow. Rambutan. Rambutan. Okay. And rambutan mana පාටද? රතු පාට. Ratu patai. Ratu patai rasa rambutan. Right. The next one. Rata kaju. Peanuts වලට අපි කියනවා rata kaju. Right? Rata kaju. Okay. අපි එක වචන repeat කරමු. රබාන. රජතුමා. රජතුමා. රතු පාට. Rambutan. Rambutan. And rata kaju. Rata kaju. Rata kaju mean peanuts. Okay, rata kaju mean peanuts. Right? Peanuts වලට තමයි rata kaju කියන්නේ. Yes, peanuts. Right. Okay. In next page, next worksheet. මෙන්න මේ විදිහට තමයි next worksheet එක එන්නේ. එතකොට first එකේ ඕගොල්ලන්ට introduce කරනවා words. Second worksheet එක එනවා පුතේ කොහොමද මේක ලියන්නේ? How to write letter R. Okay, we see. This is the starting point. මේ teacher cross එකක් දාලා start කරන්නේ මේ letter එක ලියන විදිහ. මෙතන තමයි starting point එක. අපි දැන් free writing වලදී sides left right වම දකුණ right එතකොට උඩ යට නේද top bottom උඩ යට slant line ඇද ඉර අපි මේ ඔක්කොම ඉගෙන ගන්නවා first day එකේදී ඊට පස්සේනේ අපි රා එකට එන්නේ ඔන්න බලන්න මම දැන් ලියන විදිය right ඔන්න බලන්න curve to right and curve to left. Yes, and curve to left. And what is this? Circle. Circle mean round. Circle. Circle mean round. Right? Round circle. Then complete the circle. Complete the circle. Then you have to draw a slant line bottom to top. Here, bottom to top slant line. Okay. Circle. Bottom to top slant line. Raumak enda. Edda ira enda. Edda ira means slant line. Edda ira. Okay. Can you write this? Edda ira. Good. Good job. Excellent. Okay, Patio. Raumak enda. Edda ira enda. Circle. Slant line. Okay. Ain Onali and Rida. Who is the other one? Arif and
Hanara, right? Oh, Halara. What's your name, Du? Himangi. Halara. Okay, right. Yeah. Can I see your papers? Did you all finish? Did you try the letter? Huh? Try करा दे හැමෝම letter එක. Try darling. Try කරන්න. It's very easy, Puta. Okay, teacher. Okay, I want to see your papers. Wait. Okay, Ari, finished? Here you go, teacher. Very good, Rida. Excellent. And who is this teacher? What's your name, Pute? Me? Okay, and Ayya Nanga. No, no. Right. Very good. My And name is Sanuk. right. Okay. Very good. Good. Good job. Right. Very This your pen. right. පුතාලගේ නම් වලින් චුට්ටක් teacher. රීනේම් කරනවා නම් හොඳයි මට එතකොට කතා කරනකොට ලේසි. Right. Very good පුතේ. හරි ලස්සනයි ආ. Good job. හරිම ලස්සනයි. ඔයාලා ලියලා තියෙනවා first time. අපි බලමු ඊළඟට මොනවද අපේ ඊළඟ worksheet එක. Right. එතකොට මම ඔයාලට මෙන්න introduce කරා pictures. දැන් අපි letter එක ලියන්න දන්නවා. දැන් ඊළඟට ඔයාලට මම තනියම ලියන්න දෙනවා මෙන්න මේ විදිහට. Right. Dotted lines වලින් ඔයාලට මෙන්න මේ විදිහ worksheet එකක් එවනවා. එතකොට ඔයාලා dotted lines වලින් ලියන්න පුරුදු වුණාට පස්සේ තනියෙන් කොහොමත්ම ලියන්න පුළුවන්. Teacher, what is this? Show me. Who is that? Me. Yes, Patio. What? Can you show? What is this? Huh? What is this mean? What is this mean? What? Head. Head mean Oluwa. Then you're asking this. This is your head. Oluwa. Oluwa. Right? Okay. And what's your name, Pute? My name is Senuk Nisalita Silva. Wow, you have long name, no? What's your name? Can you tell it again? Wow. Senuk Nisalita Silva. My name Enol. is Senuk. Enol. No, Wow. Senuk. My name is Senuk, not Nenul. Senuk. Ah, okay. Shall I rename it? Okay. Yes. No, I Yes, can't. teacher. I can't. Sorry. No, No, Senuk, I can't rename it. Sorry, Senuk. Can you rename your name? Ah, wow, great. Okay, Senuk. And what about Nanga? Nanga, what's your name? Kalara. Ah, you're Hanara, right? Okay, right. Okay, Pute. Right, okay, right. හරි එතකොට පුතාලට මම දැන් පෙන්නවා අපේ worksheets වල ඊළඟට එනවා dotted line එක. හරි? එතකොට ඔයාලගේ තුන්වෙනි worksheet එක විදිහට third worksheet එක විදිහට teach එවන්නේ මෙන්න මේ dotted line worksheet එක. ඊට පස්සේ පුතාලට dotted line එකට පස්සේ බබාලට ආයෙ දැන් තනියෙන් r එක ලියන්න මම එවනවා මෙන්න මේ වගේ worksheet එකක්. Normally first two lines අපි කරනවා we are doing in the class time. The last time ඕගොල්ලන්ට last row එක ඕගොල්ලන්ට school homework එකක් විදිහට ලියන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලන්ට දෙනවා මෙන්න මේ විදිහට letters mix up කරලා now you have to find letter R and circle it. Can you do this? පුළුවන්ද කරන්න මේක? පුළුවන්ද බලන්න? letter R එක දැන් අපි ඉගෙන ගත්තා words ඉගෙන ගත්තා ලියන විදිය ඉගෙන ගත්තා මෙන්න මේ විදිහට letter R එක නේද? හරියට ඔයගොල්ලන්ට find කරලා circle කරන්න කියනවා. ඊට පස්සේ මං අහනවා letter කීයක් තියනවද? අකුරු කීයක් තියනවද? දන්නවද සිංහලෙන් count කරන්න?
සිංහලෙන් count කරලා තියෙනවද? දන්නවද? How many relatives count? right අපි try කරමු. මගෙත් එක්ක කියමු අපි. ඔන්න මම circle කරා. 1 Totally. 2 3 very good. Yeah. 10 mean what? 10 mean 10. 10 mean 10. එකයි බිංදුවයි. 10 කොහොමද ලියන්නේ අපි? 1 and 0. එක බිංදුව. එක බිංදුව. 1 mean එක, 0 mean බිංදුව. 10යි. letters 10ක් තියෙනවා. අපි මේවා අපේ ක්ලාස් එකේදී ඉගෙන ගන්නවා පුතේ. right? ඊට පස්සේ පුතාලට එනවා ර අකුරෙන්. අකුරෙන් පටන් ගන්න රූප මොනවද කියලා. දැන් මතකයිද මම ගන්නපු pictures ටික මතකයිද ඔයගලන්ට? ර අකුරෙන් පටන් ගන්න මොනවද words කියන්න බලන්න. සෙනු Rambutan. තනාරා කියන්න බලන්න. රිදා අරිෆ් If you don't know, tell me in English. රජතුමා. right. what else? රජතුමා. what else? Rajatuma. Teacher already showed some pictures starting from the Rambutan. very good Senuk. and what else? Puteh, Ratu Pata. Ratu wow, great. What else? Tamana. Ko බලන්න තව කවුද අපිට ඉන්නේ? අයින් ඔනාලි මොනවාද පුතේ? රුමානා You කියන්න බලන්න තව මොනවාද තියෙන්නේ අපිට? Rabada. රබාන. Road. Right, and there are 2 more words. This is, what is this? This is Sri Lanka, right? මේ තමයි මම ඉන්නේ රට. නේද? ටීචර් ඉන්නේ මෙන්න මේ රටේ ශ්‍රී ලංකාව. right? මොකද ශ්‍රී ලංකාව මෙතන මම ශ්‍රී ලංකාව කියලා පෙන්නලා තියෙන්නේ රට country කියන එක. රට. There's another word. රට. Okay? And this is round. Round. Circle. Round. Circle. Okay? So what are the pictures? Rajatuma. Okay, everybody say with me. Rajatuma. Rambutan. Ratu Pata. Raban. And Rata. Rata. Okay. right. එතකොට බබාලට මෙන්න මේ worksheet එක. එතකොට දැන් බබාලා එකකින් start කරන words දන්නවා. Now you know how to write letter R. Now you can find the letter R, right? mix up කරලා දුන්නාම දෙක හරියට ඔයගලන්ට find කරගන්න දන්නවා. ඊට පස්සේ what are the pictures starting with letter R? Then the last worksheet is fill in the blanks. හිස්තැන් පුරවන්න. right? මේ බලන්න හැම එකේම first letter is missing. පේනවද? අයින් ඔනලි සෙනොක් right? රිදා ආරිෆ් රුමානා පේනවද පුතාලට? අනිත් බබාගේ ෆෝන් එකේ නමින් තියෙන්නේ මං හිතුව නම නැති Yes, නිසා. teacher. Yes. right. What is the name of first picture? What is this? Rata. So ta is also here. What is the missing letter? Ra. We have to write letter R here. Okay, then second word. Rata. What is the second word? Rajatuma. 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 Okay. Okay. Then what the third picture? Look at the third picture. Rauma. Rauma. Excellent. Very good, Pute. Then what is this, Baba? Make a mukha petio. Rabana. And what is this? Rambutang. Rambutang. The last picture is
Ratu Pata. රතු පාට right ඔන්න ඔය විදිහට තමයි අපේ එක letter එක worksheets ටික බබාලට එන්නේ. එතකොට normally අපේ class එක start කරන්න දවස් 3කට විතර ඉස්සෙල්ලා බබාලට LMS එකට අපි worksheets දානවා. ඔයාලා class එකට ready වෙනකොට worksheets මගෙත් එක්ක තියාගෙන ඉන්න ඕනේ. මගෙත් එක්ක මේ worksheet කරන්න ඕනේ. බබාලා මගෙත් එක්ක කරනකොට යාළුවට ඒක හොඳට තේරෙනවා. ඒ නිසා හැමතිස්සෙම ක්ලාස් එකට එන්න රෙඩි වෙන්න ඉස්සෙල්ලා බබාලා වර්ක්ෂීට්ස් ළඟ තියාගන්න. මං හිතනවා චුටි බබාලට අද කියලා දුන්න අකුර තේරුණා කියලා. මොකක්ද අද අපි ඉගෙන ගත්ත අකුර? ර අකුර. මොනවද පැටියෝ අද අපි ඉගෙන ගත්ත වචන? ර රජතුමා. What රජතුමා රතු පාට රවුම රට රම්බුටන් රට කජු නේද right හරි එහෙනම් පැටියෝ මගේ ඩෙමෝ සෙෂන් එක මම මෙතනින් ඉවර කරනවා පස්සේ ටීචර් දෙනවා අනිත් ටීචර්ට මිස් තමාලට ඔයාලට ස්පෝකන් ක්ලාස් එක ගැන ඩෙමොන්ස්ට්‍රේෂන් එක කරන්න. ඉතින් එහෙනම් චුටි දුවලා පුතාලා අපේ ක්ලාස් වලදී අපි හම්බෙමු. හරිද? එහෙනම් ටීචර් යනවා. බයි. ආයිබෝවන් හැමෝටම. God bless you. Bye. Okay. Thank you, Teacher Tarangi. Hello. කොහොමද? Hyundai. හොඳයි. So, where are you all from? සෙනුක් ඉන්නවා, right? සෙනුක් ඉන්නවා, අපිට ඉන්නවා, අයන්, ඔනෙලි. Is that your name, Baba? Yes, Rida? teacher. Oh, Raida. How should I say it? Da. Rida. Okay. Arib. And I highly doubt Rumana must be Ammi's name and Fatima. Okay, if you can switch on your cams. එතකොට මට බලන්න පුළුවන් ඕගොල්ලෝව. So, how was your day? හොඳයිද දවස? Good. What do you all do? Arib, are you crying? Children's Nani? Day today. You? What, Baba? Sorry? Children's Day today. Today's Sunday, right? In school Maldives. You're from Maldives, is it? Ah, Okay, එතකොට අපි සෙනුක් කොහෙන්ද? Where are you from? Maldives. සෙනුක් කොහෙන්ද? Qatar. Qatar. එතකොට නංගිත් Qatar. එතකොට අපේ අයන Nonali, where are you from, Baba? Sri Lanka. ශ්‍රී ලංකාවනේ. Right. මගේ රටේ. එතකොට අපේ ෆෝන් එකෙන් ඉන්න බබා කවුද? ෆෝන් එකේ නම තියෙන බබා කවුද? Samsung බබා කවුද? Where are you from? What's your name, පැටියෝ? ටැබ් එකේ ඉන්නේ. ඔයාගේ නම මොකද්ද පුතේ? What's your name? ටීචර් රීනේම් කරන්න. මට නම කියන්නකෝ ඔයාගේ. Himangi. හිමංගි. Right. Okay. හිමංගි. ඉන්න ටීචර් වගේ නම හිමංගි කියලා දාන්නම්. Right. Okay. Here we go. හිමංගි. Right. එතකොට අයේ නොනෙලි ලංකාවේ, Rida, Maldives, Senuk and Nangi, Qatar. Arif, where are you from, Puda? Sorry? I had not teacher. That is what I said. Speak louder. Damam. Not clear. Come on, ne? Right. Avera Patangamu, right? We'll start. So, the difference in my classes are I'm doing Sinhala, I'm teaching Sinhala all in English. Harida. So we are starting from the very beginning. Those who don't know any single word from Sinhala, I'm going to teach you Sinhala in English. Harida. Etukata, we are learning how to count in Sinhala. We are learning how to address your family members in Sinhala and how to introduce yourself in Sinhala, animal names, a lot of things, right? Abira Patangamuda. Let me give you an example lesson. One of our lessons. Shall we? Ready the ogollo? Yes, teacher. Yes. Yes, ko balan ready ay. Atusana balan mar thumbs up ekak denna balan ready ay.
Okay. අතත් උසර. Right. Good. Good. එහෙනම් අපි පටන් ගමු වැඩේ. ආයුබෝවන් කියලා. ආයුබෝවන්. Ayubowan teacher. Are you all tired saying ආයුබෝවන්? ෂෙයා කරනකන් ඉන්න. Right. Okay. මේ තියෙන අපේ lesson එක. මේ කවුද? Right. Prepositions. Word දෙක නම් Preposition. පොඩ්ඩක්. Prepositions දන්නවද? Who knows prepositions? Yes. What is a preposition? Anyone? Okay, I'll simplify that. Location words. Now. If I say location words, මොනවාද? Location are- words. Yes, what are location words? මොනවාද අනේ location words In- කියන්නේ? I don't know location words. Okay, ඔයගොල්ලෝ දන්නවා. We'll see. If I show you these, now you know. දන්නවනේ? On, down, bottom, behind, I under. know it. Teacher, I know it. මම දන්නවා. ඔයගොල්ලෝ දන්නවා කියලා. Only thing is you don't know in Sinhala. හරි. අපි එන ඉගෙන ගමු. Readyද? පටන් ගමුද අපි? Shall we start? Right. Teacher එක repeat කරන්න ඕනේ. Okay? Repeat after me. අපි in front of කියලා කියන්නේ පුතාලා ඉස්සරහා. What is it? ඉස්සරහා. Repeat after me. ඉස්සරහා. Isara. හයියෙන් කියන්න. ගෙදර roof එකටත් එයා හැන්න හයියෙන් කියන්න. හරිද? Loud. Right. On කියන්නේ කොහොමද අපි? උඩ. What is it? උඩ. උඩ. දැන් ඕගොල්ලොන්ට මම කිව්වොත් if I say උඩ බලන්න, where you should look? උඩ බලන්න. Up, right? Up බලන්න. අපි එතකොට up එකටත් කියන්නේ උඩ කියලාමයි. Right. අපි behind කියලා කියන්නේ පිටිපස්සේ. What is it? පිටිපස්සේ. You have to open your mouth and pronounce the word. That's how you learn a language. හරි? පිටිපස්සේ. පිටිපස්සේ. Right. Under කියලා අපි කියනවා පුතාලා යට. යට. What is it? I heard someone said back. Yes, back, behind, both පිටිපස්සේ. Correct. Inside කියලා අපි කියනවා පැටව ඇතුලේ. What is it? Outside කියලා අපි කියනවා එළියේ. Next to, beside, or near කියලා අපි කියන්නේ කොහොමද? එහා පැත්තේ. එහා පැත්තේ. And there's another word. ළඟ. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ word එක ළඟ. ළඟ. What is it? ළඟ. What is ළඟ? Near. Okay. එතකොට අපි එහා පැත්තේ කියලාත් කියනවා ළඟ කියලාත් කියනවා. Both words you can use, right? Last one is between. අපි between කියලා කියනවා පුතාලා මැද. What is it? මැද. මැද. Okay, then teacher randomly අහනවා, right? Rida, මට කියන්න පුතා, how do we say under in Sinhala? Under. You can look at the screen and give me the answer. Well, again. Yata. Yatta, good. Ayan, tell me, how do we say on? Uda. Uda. Senuk and Nangi, in front of. In front of. Isaraha. Isaraha. එතකොට කවුද අපි ඉන්නා? හිමංගි කියන්න පුතේ, how do we say inside? Atula. Arib, how do we say outside? Arib Patia, outside. Elia. Good job. Rumana, how do we say next to puta? Next to. Innada Rumana? I can't hear. Audio connect වෙලා නැද්ද? Fatima? Fatima must be Ammi's name. I don't know. Next to or beside කියලා අපි කොහොමද කියන්නේ? Anyone else? Anyone? Any volunteer? මට කියන්න හයි. අපි next to කියන්නේ කොහොමද? Anyone? Yes, කියන්න. එහා පැත්තේ. එහා පැත්තේ ඕ ළඟ කියලාත් කියනවා. Good job. නියමයිනේ ඔයගොල්ලෝ. Right. Okay, අපි එන යමු activity එකකට. දැන් අපි මේ වඳුරු පැටියත් එක්ක තමයි lesson එක ඉගෙන ගන්න යන්නේ. හරිද? මේ ඉන්නේ වඳුරෙක්නේ. වඳුරු පැටියෙක් ඉන්නවා. අපි මොන්කිට කියන්නේ වඳුරා කියලා සිංහලෙන්. Right? And box කියලා අපි කියනවා සිංහලෙන් පෙට්ටිය. What is it?
Pettiya. Now you have to tell me, you Pettiya. have to use these location words we learned here. අපි දැන් ඉගෙන ගත්තනේ කලින් location words ගොඩක් මේ ටික use කරලා now we are going to locate the වඳුරා. අපි වඳුරාව locate කරන්න යන්නේ. You have to tell me where is වඳුරා. පෙට්ටිය ඇතුළේද පෙට්ටිය එළියේද right? Yes එනු. කියන්න පුතේ. Now on the box. අපි බලමු ඉස්සරහට කොහෙද ඉන්නේ කියලා. Right? First one, who wants to get the first chance? හරි ඉස්සලාම round එක. Okay, good, good. Right, සෙනුක් can නංගිද අක්කිද? සෙනුක්ගේ. නංගිද? නංගි බබද වගේ? අක්කද? නංගි. නංගිනේ. හරි. Okay. එහෙනම් සෙනුක්ටයි නංගිටයි chance එක දෙනවා. වඳුරා කොහෙද ඉන්නේ? Where is the monkey? යට. Inside. ඇතුලේ. Who said ඇතුලේ? වඳුරා. වඳුරා පෙට්ටිය ඇතුලේ නේද ඉන්නේ? Inside the box නේද? ඇතුලේ නේ? Inside the box. Inside the box. ඇතුලේ ඉන්නේ. Does everyone agree? හරිද answer එක ඇතුලේද? Yes. Yes. Okay. Next one. Who wants next one? කාර්ද ඊළඟ එක ඕනේ. Okay. අයෙන්ටයි ඔනෙලිටයි දෙනවා එහෙනම්. Right. Here we go. වඳුරා කොහෙද ඉන්නේ? අපි bench එකට කියනවා බබා බංකුව කියලා. කොහෙද ඉන්නේ? බංකුව? බංකුව යට. Good. Right. Who wants next one? කාර්ද ඕනේ ඊළඟ එක? හිමංගි? Okay. හිමංගි පුතා. දැන් කොහෙද ඉන්නේ වඳුරා? Between ඉන්නේ. Middle ඉන්නේ. අපි කොහොමද කියන්නේ between middle කියලා සිංහලෙන්? මැද. Wow, good. පෙට්ටි දෙක මැද්දේ. Right. ඊළඟ එක මම දෙනවා අපේ අරීබ්ට. අරීබ්, this is for you baba. ගසක් තියෙනවා and වඳුරා ඉන්නවා. Next to ඉන්නේ. Near ඉන්නේ. How do we say? වඳුරා ගස where? ඇතුළේද එළියේද උඩද යටද එහා පැත්තේද? අනේ අර කවුරුත් help කරන්න නැද්ද අරීබ්? කොහෙද ඉන්නේ පුතේ? Anyone else? Yes අරීබ් කියන්න පුතේ. එහා පැත්තේද? යට. යට වෙන්නත් පුළුවන්. Yes. යට කියන answer එකත් මට ගන්න වෙනවා. Right? Under the tree වෙන්නත් පුළුවන් නේ. Right? But මං expect කරේ නම් near or next to කියලා. Right? එතකොට මං answers දෙකම ගන්නවා. යට වෙන්නත් පුළුවන්, ගස යට වෙන්නත් පුළුවන්, නැත්නම් ගස එහා පැත්තේ වෙන්නත් පුළුවන්. Right? Rita, you want next one? Rita? Okay. කා එකක් තියෙනවා වඳුරා ඉන්නවා. කොහෙද ඉන්නේ? In front of කියලා කියන්නේ කොහොමද? In front කියන්නේ අපි කොහොමද? ඉස්සලා. වඳුරා කා එක ඉස්සරහා. Good job. කාටද chance එකක් හම්බුනේ නැත්තේ? Did everyone get a chance? Yeah, right. හරි එහෙනම් අපි මුලින්දම පටන් ගමු එහෙනම් ආයෙත්. රුමානා පුතා. No, she's not talking. Right. Again මම එහෙනම් දෙනවා අපේ අරිබ්ට this one. අරිබ් කැමති එකක් තියෙන්නේ. Bike. Behind the bicycle. Yes. Bike එක behind. අපි behind කියන්නේ කොහොමද? වඳුරා bike එක පස්සේ. පිටිපස්සේ. Good. මේක දෙනවා සෙනුක් නෑ ඉවරයි. Sorry. That's it. ඉවරයි. අපි ගේම් එකක් play කරමුද? Shall we play a game? Shall we? හරේ කවුද හරේ කිව්වේ? Yes teacher. කොහොම බලන්න කැමති අය මට thumbs up එකක් දෙන්න බලන්න. ගේම් එකක් ඕනේ කියන අය. හැමෝම කැමති වගේනේ games play කරන්න. Right. ඉන්න එහෙනම් පොඩ්ඩක් ඉන්න එහෙනම් පොඩ්ඩක් ඉන්න වෙනවා. Right. Here we go. කෝ අපේ ගේම් මේ බලන්න ටීචර්ත් එක්ක ඔයගොල්ලන්ට games ගොඩාක් play කරන්න තියෙනවා. අපේ classes වල join වෙන්න. එතකොට අපි මේ ඔක්කොම play කරමු. හරිද? Right. Teacher, Yes baba. I don't know Sinhala. You don't know Sinhala? Okay, it's okay. In our future classes, Baba teacher only speaks in Sinhala. Sorry, English. Right? Don't worry.
Right. මේ තියෙන්නේ අපේ activity එක. This is our activity. Okay. Let me share the sound. Okay. Ready? Yes. ඔව්ද? මට ඔව් කියලා අහන්න පුළුවන්ද ඔක්කොගෙම? I need a guess from everyone. ඔව්. හරි. Yes. Okay. Yes. Oh, ඔව්. yes. ඔව්. හරි පොඩ්ඩක් ඉන්න. හරි. බල්ලා පුටුව කොහෙද ඉන්නේ? යට, ඇතුලේ, උඩ. Everyone agrees? යටද? Yes, teacher. Correct. Good. පූසා පෙට්ටිය යට ඉන්නවා, උඩ ඉන්නවා, ඇතුලේ ඉන්නවා. I heard someone said ඇතුලේ, others ඇතුලෙලු. Correct. Good. සමනලයා මල යට ඉන්නවා, උඩින් ඉන්නවා, ඇතුලේ ඉන්නවා. උඩින් ඉන්නවද? උඩින් ඉන්නවා. හරි. Okay. හරි. ළමයි මේසේ උඩින් ඉන්නවා, වටේ ඉන්නවා, යට ඉන්නවා. It's a new location word though. වටේ කියන්නේ around. Good. ඔයගොල්ලෝ දන්නවනේ ගොඩක්. Around the table. Yes. ගෑනු ළමයා ගෙදර කොහෙද ඉන්නේ? එළියේ. Outside. මතකයිනේ? පූසා බල්ලෝ යට ඉන්නවා, උඩ ඉන්නවා, මැද ඉන්නවා, ඉස්සරහා ඉන්නවා. මැද ඉන්නවා. In the middle ඉන්නේ. හරි. තව මොනවාද? ලී කොටේ කියන්නේ log එකට. ලී කොටේ ගෙම්බා එහා පැත්තේ තියෙනවා, යටින් තියෙනවා, උඩින් තියෙනවා. The frog and the log. Where is the log? The frog is under the log. They are asking the location of the log. Where is the log according to the frog? අපනේ උඩින්නේ. හරි. යටින් කියන්නේ Asking about lunch box එක ඉස්සරහා apple ගෙඩි. Where is the apple කියලා අහන්නේ. lunch box එක apple ගෙඩි ඉස්සරහා apple ගෙඩි තියෙනවා, පිටිපස්සේ apple ගෙඩි තියෙනවා, එහා පැත්තේ තියෙනවා. Apples are next to the lunch box. ළඟද? This is confusing. I know. එහා පැත්තේ ගමු අපි. Correct. Good. බල්ලා දොර ඉස්සරහා ඉන්නවා, පිටිපස්සේ ඉන්නවා, එහා පැත්තේ ඉන්නවා. කොහෙද ඉන්නේ බල්ලා? ඉස්සරහා කියන්නේ මොකක්ද? asking about dog. ඉස්සරහා කියන්නේ මොකක්ද? What is ඉස්සරහා? Sarahan. Front. In front. හරි. Good job. Front. හරි පුතේ. හාව කියන්නේ බනීට. හාව ගස උඩ ඉන්නවා, යට ඉන්නවා, පිටිපස්සේ ඉන්නවා. Where is the bunny? පිටිපස්සේ. Good job. All right. ඉර වලාකුළට. Where is the sun? ඉර වලාකුළට පිටිපස්සේ යට පස්සේ. උඩ කියන්නේ අපනේ පුතේ. පිටිපස්සේ. බලු පැටියා කොහෙද ඉන්නේ? හාවෝ යටද? කියවන්න. මැදින් ඉන්නවලු. හරිද? මැද්ද. Senuk is so excited. මැදින්. හරි. You have to put it in this. You know. බල්ලා හූප් එක ඇතුලෙන් යනවා, උඩින් යනවා, යටින් යනවා. The dog is
Going Through upon the hoop, through the hoop. Excellent. ඇතුලෙන් true ඇතුලෙන් inside නේ යන්නේ. හරි. Good. Two more. තව දෙකයි තියෙන්නේ. ගුරුතුමී ළමයිගේ එහා පැත්තේ ඉන්නවා. ගුරුතුමී කියන්නේ ටීචර්ට මට. ගුරුතුමී ළමයිගේ එහා පැත්තේ ඉන්නවා, පිටිපස්සේ ඉන්නවා, මැද ඉන්නවා. Where is the teacher? Is it next to, behind or middle? Next to එහා පැත්තේ, right? Middle. No. Teacher ඉන්නේ මෙතන නෙමෙයි middle වෙන්න. හැමෝම නත්තල් ගස යට ඉන්නවා, උඩ ඉන්නවා, වටේ ඉන්නවා. Everyone This is again confusing. This can be යට either වටේ. around me. I think No. I think වටේ කියන්නේ around. Okay. යට කියන්නේ down. So this can be under the tree or around the tree. අපි pick කරමු වටේ. වටේ තමයි. Right. That's it. ඉවරයි. ඔයගොල්ලෝ හොඳට play කරා. Thank you so much. එතකොට අද අපි මොනවද ඉගෙන ගත්තේ? What did we learn during my lesson? What did we learn? මොනවද ඉගෙන ගත්තේ? We learn location words, right? Now randomly I'm gonna ask them. මම randomly අහනවා මතකද කියලා බලන්න. හරිද? හිමංගි. හිමංගි පැටියා. හිමංගි, I'm asking from හිමංගි ඉන්න. හිමංගි, you tell me පුතා, what's the meaning of ඉස්සරහා? මොකක්ද ඉස්සරහා කියන්නේ? Those who know the answer can raise the hand. ඉස්සරහා. ගෙදර ඉස්සරහා. දැන් ඔයාගේ ඉස්සරහා තමයි in front. Good. අයෙන්ට දෙනවා මම. අයෙන්, you tell me පුතා, what's the meaning of යට? අයෙන් and ඔනෙලි දෙන්නටම යට. Under. සෙනුක් and අංගීට දෙනවා මැද. Middle මැද. Yes. Rida. Ridaට දෙනවා මම. What's the meaning of එහා පැත්තේ? ගස එහා පැත්තේ. ඔයාගේ එහා පැත්තේ අම්ම ඉන්නවා. හරි එහා පැත්තේ. නංගි බපිකුත් ඉන්නවා එහා පැත්තේ. හරි එහා පැත්තේ. Anyone else? You know, එහා පැත්තේ ළඟ. Yeah. Near. Right. Arib, are you there? Arib baba ඉන්නවද? Yes, next. Arib දෙනවා. Arib, you tell me what is උඩ? Up. On. Right. Anyone else? Shafrat ඉන්නවනේ. Shafrat, did I talk to you? Shafrat කතා කරාද? Rumana, you want to get a chance? You want a quiz? ඕනද ප්‍රශ්නයක්? Fatima? No? හරි, okay. Cool. එහෙනම් අදට එච්චරයි. අපි එහෙනම් අදට අපි session එක wind up කරමු. Thank you all for joining. Bye. Teacher. Bye, teacher. Bye. Ayubowan. Love you all. Bye. Bye. Baby, reduce the volume. Baby. Baby, can you reduce the volume? Reduce the volume.